සුබ දවසක් හැමෝටම. මුලින්ම අපගේ YouTube නාලිකාවට ඔබ සම සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න යන්නේ රබර් වගාවේ එක් වැරද්දක් පිළිබඳ. කට්ටිය බලන්න මේක. කට්ටිය මේ වැරද්ද රබර් වගා පිළිබඳ දන්න කට්ටිය නම් මේක හඳුනා ගන්න පුළුවන් වෙයි. නොදන්න දැනගන්නවත් මේ වීඩියෝ එක කරන්නේ. බලන්න මේ රබර් වගාවේ දැන් කපලා තියෙන එක පිළිබඳ මේ දැන් මේ රබර් වගාවේදී මුලින්ම කපන්න ආරම්භ කරලා දෙන්නේ C පැනල් එක. C පැනල් එකේ කපනකොට අපි C පැනල් එක කපනකොට පටන් ගන්න ඕනේ. ඒ කියන්නේ වර්ජින් පාර්ට් එක නෙමෙයි තියෙන්නේ. වර්ජින් පාර්ට් එක මේ මව් පට්ටේ අපි කපන C පැනල් එක කපනකොට පටන් ගන්නවා. C පැනල් එක කපනකොට මව් පට්ටේ ඉඳන් පටන් ගන්නවා. මේක දැන් මුලින්ම කපන්න ගන්න තියෙන්නේ මව් පට්ටෙන් තමයි පටන් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ අලුතෙන් වැවුණු පට්ටේ මේ තියෙන්නේ. ඒ කියන්නේ කපන්න අපි දැන් C පැනල් එක මේ කපන්න පටන් ගන්න ඕනේ. අලුතෙන් වැවුණු පට්ටේ ගාව ඉඳන් තමයි අපි කපන්න ඕනේ. මේකේ නමුත් කපලා තියෙන්නේ අලුත් පට්ටේ ඉඳන්. එතකොට දැන් මෙතන අඟල් 3ක් 4ක් උඩින් වගේ කපන්න පටන් අරන් තියෙනවා. එතකොට මේක සම්පූර්ණයෙන්ම වැරදි. ඒ කියන්නේ දැන් අපි මේ වැරද්ද නිවැරදි කරලා තියෙනවා. එතකොට මේ අපි මුලින්ම මේක කපන්න පටන් ගන්නේ අපගේ අලුතෙන් වැවුණු පට්ටේ තියෙනවනේ. ඒ වැවුණු පට්ටේ පටන් ගත්ත තැන, ඒ කියන්නේ A පැනල් එක කපන්න අපි ආරම්භ කරපු තැන ඉඳන්ම තමයි C පැනල් එකත් එතකොට කපන්න ඕනේ. මොකද මේ දැන් මේ කපලා තියෙන කට් එක තියෙනවනේ මේක. මොකද දැන් රවුන්ඩ් දෙකක් තුනක් යනකොට කිරි එන්න පුළුවන්. ඊට පස්සේ මොකද මේක මෙතනින් සම්බන්ධයක් ගහකට සම්බන්ධයක් නැති වෙනවා. එතකොට මේක අලුත් පට්ටේ, ඒ කියන්නේ පරණ පට්ටේ. එතකොට මේ ගහේ මේ පොත්ත වේලෙන්න ගන්නවා. වේලුණාට පස්සේ අපිට මේකෙන් සම්පූර්ණ හොඳ අස්වැන්නක් ලබා ගන්න බැරි වෙනවා. මේ අන්තිම හරියට වගේ යනකොට මේ හරිය සාමාන්‍ය ඉවරෙන්න යනකොට. ඒ නිසා ඉතින් අපි පටන් ගන්න ඕනේ මේ කපන්න. ඒ කියන්නේ අලුතෙන් වැවුණු පට්ටේ පටන් ගත්ත තැන එකක්. තව එකක් තමයි එතකොට දැන් මේක අපි දැන් අපකට් යන්න හදනකොට එතකොට අපිට මේකෙන් අපකට් වලින් ගන්න පුළුවන්, ලබා ගන්න පුළුවන් අස්වැන්න අපිට 100%ක් ගන්න බැරි වෙලා යනවා. මොකද මෙතන ඉඳන් මෙතනට යනකොට මේ කපපු කෑල්ලත් එක්ක. ඉතින් අපි මේකට නිවැරදි කරලා තියෙනවා. මේකට නම් తాවකාලික විසඳුමක් විදියට ගොමයි මැටි මිශ්‍ර කරලා මේ කට්ටේ ගාලා තියෙනවා. ඉතින් මේ වැරද්ද කරන්න එපා. මොකද කරොත් එහෙම මේ කිරි රවුන්ඩ් එක තුනක් තියෙයි. ඊට පස්සේ ආපහු කිරි නැති වෙලා යනවා. ඒ නිසා මේ වැරද්ද නොකර කරන්න කියලා තමයි ඔය කට්ටියට කියන්න තියෙන්නේ. ඉතින් මේ වැරද්ද නොකර රබර් අස්වැන්නක් ඉහළ අස්වැන්නක් ලබා ගන්න ඔබ සැමට කටයුතු කරන්න කියන ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. ඉතින් අපගේ මෙවැනි විස්තර දැන ගැනීමට නොදන්න දේවල් දැන ගැනීම අපගේ YouTube channel එක subscribe කරන්න කියලා ඉල්ලා සිටිමින් නිවැරදිව බොහොම ස්තුතියි.